අයිබෝන් අපි අද කතා කරන්න පුළුවන් අපිට මේ ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතිය ඉලෙක්ට්‍රෝන ට්‍රාන්ස්පෝර්ට් චේන් ගැන. හිතමුකෝ දැන් අපි ශ්වසනය සෛලීය ශ්වසනය පිළිබඳ හැඳින්වීමක් කළා. ඊළඟට අපි ග්ලයිකෝලිසිය ගැන කතා කළා. ඒ වගේම අපි මේ ක්‍රෙබ්ස් චක්‍රයත් අවසන් කළා. දැන් ඒ වගේම මේ ක්‍රෙබ්ස් චක්‍රයේදී සහ ග්ලයිකෝලිසියේදී ඔබට මතක ඇති මේ NADH හැදුනා 10ක්. ඒ වගේම FADH2 අණු දෙකක් ලැබුණා. හරිද? ඒ වගේම අපි මතක් කළා මේ NADH වලින් ATP අණු 3ක් දෙන්න පුළුවන්. ඒ වගේම මේ FADH2 වලින් ATP අණු දෙකක් ලබා දෙන්න පුළුවන් කියලා. දැන් මේ වෙනසක් එන්නේ මේවා ව්‍යුහමය වශයෙන් පමණයි වෙනස් වෙන්නේ. මේ වෙනස එන්නේ මේ ශක්ති ප්‍රමාණය කොච්චරක්ද අඩංගු කියන එක අනුව. හරිද? ඒ වගේම මේ මෙහිදී කරන මේ ජීව රසායනය මේ අපි මේකට කියනවා මේ cutting edge biochemistry කියලා. මේවා තමයි මේ දිනවල මේ විද්‍යාඥයන් පරිශන කරන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතියේ ප්‍රෝටීන ඒවා කොහොමද වැඩ කරන්නේ කියන එක අධ්‍යයනය කරන එක. එම නිසා දැන් හිතලා බලන්න අපි මේ හඳුන්වා දීමේ ජීව විද්‍යාව ඉගෙනගෙන දැන් අපි අද මේ cutting edge research ගැනත් අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. හොඳයි. ඒක සතුටට කාරණයක් නේද? හොඳයි කොහොමුණත්. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා මේක විස්තරාත්මකව. හොඳද? ඒතර වෙන්නේ මෙන්න මේ NADH ඉස්සරලාම NAD+ බවට හැරෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? එහෙනම් ප්‍රෝටෝනයක් ඉවත් කරන්න ඕනේ නේද? ප්‍රෝටෝනයක් ඉවත් කරන්න ඕනේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න ඕනේ. එතකොට මේකෙදි ඉලෙක්ට්‍රෝන ධන දෙකක් ලැබෙන්න නම් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරන්න ඕනේ නේද? දැන් මේක මොකද්ද? ඔක්සිඩේෂන් එක. මොකද ඔක්සිකරණ අංකයේ ඉහළ යනවා. ඔක්සිකරණයක්. මේක මතක තියාගන්න පුළුවන්. ඔයගලන්ට මතක් කළා oil. Oxidation is losing electrons. දැන් මේ ඔක්සිකරණයක් වුණා NADH වලට NAD+ වලට හැරුණා. ඒ වගේම එයා ඉලෙක්ට්‍රෝන දෙකක් යුගලක් නැති කරගත්තා. හරිද? දැන් මේක අර්ධ ප්‍රතික්‍රියාවක්. මේ අර්ධ ප්‍රතික්‍රියාව මම ඔබට මතක් කළා. අර්ධ ප්‍රතික්‍රියාව ලියන්නේ අපිට මේක ඉගෙන ගන්න පහසු වෙන්න. නමුත් මේ ඉලෙක්ට්‍රෝන මේ විදිහට යන්න බෑ. දැන් මේ ඉලෙක්ට්‍රෝන වහාම ක්ෂණිකවම මේකපත් වෙනවා වෙනත් රසායනික ඒකකයකට මේක තල්ලු කරලා දාන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අපි බලමු. ප්‍රෝටෝනයක් තියෙනවා නම් මේ ඉලෙක්ට්‍රෝන යුගල අරගෙන හොඳද? අපි හිතමු මේ ඔක්සිජන් අණුවකින් භාගයක් පරමාණුක ඔක්සිජන් එකකුත් තියෙනවා නම් මේ ප්‍රෝටෝන දෙකක් වෙන්න ඕනේ. අතරම ප්‍රෝටෝන දෙකකුත් එක්ක මොකද වෙන්නේ? ජලය අණුවක් හදන්න පුළුවන්. හරිද? දැන් මේකෙදි හයිඩ්‍රජන් දෙකක් තියෙන්න ඕනේ. හරි? එතකොට ජලය අණුවක් හැදෙනවා කියලා කියන්නේ මේ ඔක්කොම කෙරුණේ මේ අපි කතා කළේ ග්ලූකෝස් අණුව සම්බන්ධ. දැන් ඒ වගේම මෙතනදී මොකද වෙන්නේ? මේ oil rig එකේ rig කොටස මේ reduction is gaining electrons කියන එක. හොඳ ඒක මතක තියාගන්න. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් ලැබෙනවා හයිඩ්‍රජන් ප්‍රෝටෝන දෙකකට. ඒකට පරමාණුක ඔක්සිජන් එකකුත් ලැබුණාම මේක ජලය එකක් හැදෙනවා. හොඳද? දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගල මේ ඉහත ඔක්සිකරණ ප්‍රතික්‍රියාවේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල ඔක්සිහරණ ප්‍රතික්‍රියාව තියෙන මේ පහළ එකට ලබා දෙනවා. දැන් මේක ඇත්තටම මේ එක තනි පියවරෙන් මේ ඉලෙක්ට්‍රෝන යුගල දෙන්නේ නැහැ. ඒක තමයි මේ ජීව රසායනයේ තියෙන මේ හාස්කම. මේකේ තියෙන මැජික් එක මේකයි. මේක දැන් මේ අවස්ථා කීපයකුනේ මේ ඉලෙක්ට්‍රෝන දෙන්නේ. මේකට හේතුව මොකද? මේ ඉලෙක්ට්‍රෝන වලයි අධිශක්තිය තියෙන්නේ. මේ තියෙන අධිශක්තිය මේක මේ ලබා ගන්න මේ අස්වැන්න ගන්න මේකට තියෙනවා මේ සහ එන්සයිම් Q CoQ කියන එක coenzyme Q කියන එක තියෙනවා. ඒ වගේම cytochrome C කියන එක තියෙනවා. මේවා ප්‍රෝටීන සංකීර්ණ ප්‍රෝටීනයන්. මේ ප්‍රෝටීන හරහා තමයි මේ ඉලෙක්ට්‍රෝන යුගල තල්ලු කරන්නේ. මේ ඉලෙක්ට්‍රෝන යුගල තල්ලු කරනකොට මොකද වෙන්නේ? අධිශක්තිය සිට ආවශක්තියකටපත් වෙනකොට ශක්තිය විනාශ කරන්න හෝ මැවීමට බැරිය. ඒ නිසා මේ ශක්තිය නිදහස් කරනවා. හරිද? මෙය එනර්ජි රිලීස් එකක් තියෙනවා මෙතන. එනර්ජි මේ ශක්තිය නිදහස් කරනවා. මේ ශක්තිය නිදහස් කරන ටික මේ ශක්තිය තමයි ඇත්තටම අවසානයේ අපි මේ ඵලයේ හැටියට ලබා ගන්න. හරිද? දැන් අපි විස්තර වලට යමු වෙනම. මේ ශක්තිය කොහොමද ඇත්තටම මේක අපි ගන්න කියලා වල. දැන් මෙතන සාරාංශයක් හැටියට බලුවොත් බලන්න මේ ඔක්සිකරණයක් වුණා, ඔක්සිහරණයක් වුණා. ඒ අතරම අධිශක්ති ඉලෙක්ට්‍රෝනයන් ටික මේ අධිශක්ති ඉලෙක්ට්‍රෝන ආවේ කොහෙන්ද? කාබෝහයිඩ්‍රේට් වලින්. ඒ ඉලෙක්ට්‍රෝන කොහෙද ගියේ? ජලයට. දැන් ඔබට මතක ඇති කාබෝහයිඩ්‍රේට් අපි ජීර්ණය කරනකොට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලබා දෙනවා. මේ අපි දැක්ක කාබන් ඩයොක්සයිඩ් ලබා දෙනවා ක්‍රෙබ්ස් චක්‍රයේදී. දැන් මේ ඉලෙක්ට්‍රෝන පරිවහන පද්ධතියේදී අපිට පේනවා ජලය නිදහස් කරනවා කියලා. හරිද? ඒ වගේම ශක්තිය. හොඳයි. දැන් මේක වෙන්නේ කොහෙද කියලා බලමු. දැන් අපිට බලන්න පුළුවන් මේ විස්තර වශයෙන් කොහොමද මේ ප්‍රෝටීන සංකීර්ණයන් හරහා
ප්‍රෝටීන සංකීර්ණයන් හරහා මේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන්නේ කොහෙටද? කොහොමද මේ ශක්තිය අපි මේ ශක්තියේ ඵලය නෙලා ගන්න කියලා. හොඳ මේක බලන්න අපි නැවත හරස් කඩක් ගනිමු. මෙන්න මේ ආකාරයට මේ මයිටොකොන්ඩ්‍රියාව. එතකොට මයිටොකොන්ඩ්‍රියාව මම මතක් කළා මෙහි මේ කුටීර දෙකක් තියෙනවා කියලා නේද? මේ කුටීරයන් කොහොමද? එකක් මේට්‍රික්ස් කියන අභ්‍යන්තරයේ තියෙන එක. ඒ වගේම මේ දෙක අතරේ තියෙන පටල දෙක අතරේ තියෙන අන්තර් පටල ප්‍රදේශය. හරිද? එතකොට මේ අන්තර් පටල ප්‍රදේශයේ අපි කියනවා මේකට මේ intermembranal zone කියලා. හරි? මේ chamber කියලා. ඊළඟට matrix කියලා කියන්නේ අභ්‍යන්තරයේ තියෙන කොටස. දැන් මෙන්න මේ cytochrome C ඒ වගේම මේ සහ enzyme Q කියන ඒවා මෙන්න මේ අභ්‍යන්තර ද්විත්ව පටලේ මේවා මේ ලිපිඩ ද්විත්ව පටලයන් ලිපිඩ් bilayers කියන ඒවා මේ දෙකම. එතකොට මේකේ මෙන්න මේ ආකාරයට ගිලිලා තියෙන්නේ මේ ප්‍රෝටීන. මේවා මේ ඒකාබද්ධ ප්‍රෝටීන් විදිහට සලකනවා. අපි මේවා මේ අභ්‍යන්තර පටලයේ ද්විත්ව පටලයේ මෙන්න මේ ආකාරයට මේ සහ එන්සයිම් Q සයිටෝක්‍රෝම් C මෙන්න මේ විදිහට මේක ගිලිලා තියෙනවා. මේවා සංකීර්ණ ප්‍රෝටීන. මේවා හරියට මේ ප්‍රෝටීන් ගුලි වගේ. හරිද? මේවා මේ විදිහට දෙපැත්තේ මේ කුටීර දෙකටම සම්බන්ධ වෙවි මේ ප්‍රෝටීනේ මෙතන තියෙනවා. මේ ප්‍රෝටීනේ මේ ආකාරයට තියෙනකොට දැන් අපි ඉහත කතා කළ මේ ඔක්සිකරණ සහ ඔක්සිහරණ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රෝටෝන තල්ලු කරලා දානවා මේ මේට්‍රික්ස් එකේ ඉඳලා මෙන්න මේ පිටත කුටීරයට. මේ ප්‍රෝටෝන තල්ලු කරලා දානකොට වෙන්නේ ඇත්තටම ප්‍රෝටෝන තියෙන අභ්‍යන්තරයේ. ප්‍රෝටෝන තියෙන එළියේ. මේකට ශක්තිය ඕනේ. මේ ශක්තිය තමයි මෙන්න මේ අපි ඉහළ සඳහන් කරපු මේ නිදහස් කරන ශක්තිය. මේ නිදහස් කරන ශක්තිය තමයි මේ ප්‍රෝටෝන එළියට තල්ලු කරන්නේ. මේක අපි මේ ප්‍රෝටෝන් පම්ප් එකක් හැටියට සලකනවා. හොඳද? දැන් හිතලා බලන්න මේ තත්වය අපිට සමාන කරන්න පුළුවන් බැටරි එකට. මොකද හේතුව දැන් බැටරි එකදී මොකක්ද තියෙන්නේ? විද්‍යුත් විභවතාවයක් තියෙනවා නේද? එකක ආරෝපණය වැඩි, ඒක අනිත් පැත්තට ධාරාවක් ගලාගෙන යනවා. හොඳද? එතකොට ශක්තිය ලැබෙනවා. අපිට ලයිට් පත්තු කරන්න පුළුවන්, මෝටර එකක් කරකවන්න පුළුවන් මේ වගේ. නේද? දැන් ඒ වගේම මේකෙත් දැන් මේ ඔක්සිකරණ ඔක්සිහරණ මගින් නිදහස් කළ ශක්තිය මේ ප්‍රෝටෝන ධාරාවක් ගමන් කරනවා ඇතුළත සිට පිටත කුටීරයකට. මේ ප්‍රෝටෝන ධාරාව තමයි අපි නැවත භාවිතා කරන්නේ මේ ATP නිෂ්පාදනය කරගන්න. හරි? එතකොට මේකට ශක්තිය අවශ්‍යයි. මේ ප්‍රෝටෝන ධාරාවක් එහෙම නැත්නම් ප්‍රෝටෝන සාන්ද්‍රණය ඉහළ දාන්න මේ බාහිර කුටීරයේ ප්‍රෝටෝන සාන්ද්‍රණය ඉහළ දාන්න ශක්තිය අවශ්‍යයි. මේකට ශක්තිය වැය වෙනවා. හරිද? මේක හොඳ උදාහරණයක් තමයි මේ ප්‍රෝටෝන සාන්ද්‍රණය ඉහළ දානවා. දැන් අපි මොනවා හරි කෑම කාලා මේ අපේ ආහාර මාර්ගයේ මේ HCl හදන්න ඕනේ. එතකොටත් ප්‍රෝටෝන අවශ්‍ය වෙනවා විශාල ප්‍රමාණයක්. ඒක නිසා තමයි ඔය එක හේතුවක් කියන්නේ මේ අපි කෑව ගමන්ම ගිහිල්ලා නාන්න හොඳ නැහැ කියලා. මොකද හේතුව ඒතර අපේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ වගේම මේ ප්‍රෝටෝන ජනනය කරන්න පුළුවන් ශක්තිය අඩු වෙනවා. ඒ නිසා මේ ආහාර ගත්ත ගමන්ම මේ පීනන්න යන්න. එහෙම නැත්නම් මේ වෙනත් නාන්න වගේ වැඩකට යන්න හොඳ නැත්තේ මුල් පැය භාගේ පැය ඇතුළත අන්න ඒක හේතුව මේ ප්‍රෝටෝන ජනනය කරන්න ශක්තිය අවශ්‍ය කියන එකයි එතන මා කියන්න උත්සාහ කරන්නේ. හරි? හොඳයි. දැන් අපි බලමු මේ ප්‍රෝටෝන සාන්ද්‍රණයක් වෙනස් කරගත්තා මේ බාහිර කුටීරයේ. දැන් මේ ප්‍රෝටෝන සාන්ද්‍රණය කොහොමද භාවිත කරන්න කියලා ATP හදාගන්න. හොඳයි. දැන් අපි ලෑස්ති බලන්න කොහොමද මේ ප්‍රෝටෝන ග්‍රේඩියන්ට් එකක් එහෙම නැත්නම් ප්‍රෝටෝන සාන්ද්‍රණය වෙනස් වුනහම කොහොමද ATP එකක් හදාගන්නේ. මේකට අපි ගන්න ඕනේ මා මතක් කළ මේ ATP සින්තේස් කියන ප්‍රෝටීනය. ඒතර මේකත් සංකීර්ණ ප්‍රෝටීනයක්. මේ සංකීර්ණ ප්‍රෝටීනයත් ගිලිලා තියෙන්නේ මේ ද්විත්ව ලිපිඩ ලේයරේ. හොඳද? ඒතර මේ කහ පාටින් ඇඳේ මේ මේට්‍රික්ස් එක තමයි පහළ තියෙන්නේ. ඉහළ තියෙන්නේ මේ බාහිර කුටීරේ. හොඳද? ඒතර මේක තමයි ප්‍රෝටෝන සාන්ද්‍රණය ඉහළ. දැන් අපි බලමු මේ ප්‍රෝටෝන වල ශක්තිය කොහොමද මේ අපි ATP බවට පරිවර්තනය කරන්න කියලා. ඒතර මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ ATP සින්තේස කියන සංකීර්ණය. මේ ප්‍රෝටීන සංකීර්ණය මේක විශාල ඒ වගේම මේකේ කොටස් ගණනාවක් තියෙනවා ඇල්ෆා බීටා ගෑමා කියලා. මේ අපිට එච්චරම විස්තර අවශ්‍ය නැහැ. නමුත් මේක හිතන්න මේක තමයි කුඩාම මේ අණුක යන්ත්‍රය අණුක මෝටරය. එහෙම නැත්නම් අපි මේකට කියනවා මොලකියුලර් මෝටර් කියලා. මේක තමයි මේ කටින් එජ් බයෝකෙමිස්ට්‍රි. දැන් ඉගෙන ගන්න මේ දවස්වල මේවා ගැන තමයි පරිශන පවත්වන්නේ. හරිද? එතකොට මේකේ වෙන්නේ මේකේ අභ්‍යන්තරේ තියෙනවා මේ ඇක්සල් එකක් වගේ හරියටම මේ රෝදයක් කරකවන රෝදයක් තියෙනවා. ඒකට ඇක්සල් එකක් තියෙනවා වගේ මේ අභ්‍යන්තරේ තියෙනවා එක ප්‍රෝටීන කොටසක් ඇක්සල් එකක් විදිහට.
හරි එතකොට බාහිරින් තියෙනවා තව කරකවෙන්න පුළුවන් කොටසක්. දැන් අපි බලමු මේ ප්‍රෝටෝන ඉහළ තියෙන ප්‍රෝටෝන සාන්ද්‍රණය වැඩි වුණාම මේ ප්‍රෝටෝන ඇතුලෙන් මේක හේතුව මොකද මේ ද්විත්ව ලිපිඩ් බයිලේ එක හරහා ප්‍රෝටෝන වලට ගමන් කරන්න බෑ. ප්‍රෝටෝන වලට ගමන් කරන්න පුළුවන් මෙන්න මේ ATP සින්තේස් කියන ප්‍රෝටීන සංකීර්ණය හරහා විතරයි. ඒකට ඒකයි මේ ශක්තිය ප්‍රෝටෝන වැඩි ශක්තිය අපි භාවිත කරන්නේ මෙතන. හරි. ඒකට මේ දැන් මේ කොටස මේ ප්‍රෝටෝන ඉහළ තියෙන අධිසාන්ද්‍රණ ප්‍රෝටෝන මේ ප්‍රෝටීන සංකීර්ණ හරහා එළියට යනකොට එහෙම නැත්නම් මේට්‍රික්ස් එකට එනකොට මේක කරකැවෙනවා. මේ ඒකකයේ මේ ශක්තිය නිසා යාන්ත්‍රිකව හරියට මේ රෝදයක් කරකැවෙනවා වගේ කරකැවෙනවා. මේ කරකැවීම මේ පහළ තියෙන කොටසටත් බලපානවා. හොඳ මේක කරකැවෙනකොට මේ පහළ තියෙන එකට තියෙන මේ ප්‍රෝටීන ඇල්ෆා බීටා ගෑමා කියලා වෙනත් කොටස් මේ කොටසත් කරකැවෙනවා. ඒ වගේම මේ කරකැවෙන කොටස් එක සමාන නැහැ. මේක හරියට මේ කොටස් තුනකට බෙදිලා මේ හරියට අර බෙන්ස් ලකුණ වගේ ඒකක තුනකට බෙදිලා ඒවායේ තියෙන කුටීර වෙනස් කුටීර. මේ එක එක කුටීරේ තමයි ඇතුළු තියෙන්නේ ADP adenosine diphosphate ඒ වගේම inorganic phosphate PI කියන ඒවා මේ වගේ මේ අනිත් රසායනික ඒකකයන් මේවායේ මේ කුටීර වල තැම්පත් වෙලා තියෙනවා. මේ කුටීර වලට ඇතුළට යනවා. මේ ඇතුළට ගියාට පස්සේ මේක කරකැවෙනකොට එහි ව්‍යුහය වෙනස් වෙන නිසා මේවා අතර සාන්ද්‍රණයන් වෙනස් වෙලා මේවා මේ ADP සහ PI කියන දෙක එකතු වෙලා ATP එකක් හැදෙනවා. හරිද? ඒ විදිහටයි මේක වෙන්නේ. එතකොට මේකේ යාන්ත්‍රණ දැන් ප්‍රෝටෝන සාන්ද්‍රණය වෙනස් වුණා. එමගින් මේ මෝටරේ කරකවුවා. මේ කරකවනකොට මේ මෝටරේ තුල තියෙන කුටීරවල ස්වරූපය සහ එහි සාන්ද්‍රණයන් වෙනස් වෙලා තමයි ADP PI එකතු වෙලා ATP එකක් හදන්නේ. හරි? එතකොට අපි මේ විදිහට සරලව හිතමු. මේක ටිකක් සංකීර්ණයි. නමුත් මේ පොතක බලන්න දැන් ඔයගොල්ලන්ගේ මේ යුනිවර්සිටි ලයිබ්‍රරිස් වල තියෙන පොත්වල තියෙනවා මේ හොඳ drawings තියෙනවා මේ ගැන. ඒතර මේක බලන්න පැහැදිලි වෙයි. මොකද්ද මේ කොහොමද මේ ATP සින්තේස් මෝටර එක කරකෙන්නේ කියලා. හරි? ඊළඟට දැන් අපි බලමු මෙතනින් දැන් අපි දැක්කා කොහොමද ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව වලින් ප්‍රෝටෝන ජනනය කරා. ඊළඟට ප්‍රෝටෝන මේ කුටීර වෙනස්කම නිසා ප්‍රෝටෝන සාන්ද්‍රණය වෙනස් වුණා එක පැත්තක. දැන් ඒක බලපෑවා මෙන්න මේ ATP කරකවලා ADP හදන්න. දැන් කොහෙද මේ ADP කොච්චරක් හැදෙනවද කියලා ඇත්තටම මේවා පරිශීලනය කරලා ඉගෙනගෙන තියෙනවා දැනට මේ NADH එකකින් දල වශයෙන් ATP 3ක් හැදෙන්න පුළුවන් කියලා. ඒ වගේම FADH2 එකකින් ATP දෙකක් හැදෙන්න පුළුවන් කියලා අපි දැනට මේ අධ්‍යයනය කරලා තියෙනවා මේ ගැන. හරි? පරිශීලන වලින් පෙන්නලා තියෙනවා මේක දල වශයෙන් මේවා නිවැරදි මෙන්න මේ සංඛ්‍යාවන් කියනවා. දැන් අපි ATP සින්තේස් මෝටර් එක ගැන බැලුවා. හරි දැන් මේක ගැන පොඩ්ඩක් බලමු තව ටිකක් මේකේ ස්වරූපය කොයි වගේද කියලා. දැන් අපි මේ කාටුන් එකකින් තේරුම් ගත්තා කොහොමද වෙනස් වෙන්නේ. දැන් මේකේ ප්‍රෝටීන මෙන්න මේ විදිහට තමයි ප්‍රෝටීන වල ව්‍යුහය පෙන්වලා තියෙන්නේ. හොඳ? දැන් මේකේ මේ ඉහළ කොටස දැන් බලන්න මේ කරකැවෙන කොටස තියෙනවා මැද්දේ බලන්න. හරි? මේ ඇක්සල් පීනියන් එක වගේ. ඊළඟට ඒ වගේම ඉහළින් තියෙනවා එක කොටසක් මේ ද්විත්ව පටලය තුල ගිලිලා තියෙනවා. ඒ වගේම බාහිරයට මේ මේට්‍රික්ස් එකට ඕපන් වෙච්ච විවෘත වුණ කොටස තියෙනවා පහළින්. නේද? එතකොට මේ මේට්‍රික්ස් එකට විවෘත වෙච්ච කොටසේ තමයි තියෙන්නේ මේ ස්වරූපය වෙනස්, තරම වෙනස් කුටීර තුනක්. මේකට තමයි ADP සහ inorganic phosphate එකතු වෙලා මේක කරකැවිලා යනකොට වෙනස් වෙලා ATP බවට පත් වෙනවා. දැන් මේක හරියට මේක සංසන්දනය කරන්න මේ කරකැවෙන රෝදයක් වගේ. මේ ADP සහ PI ඇතුල් වෙනවා එක තැනකට ඊළඟට මේක කරකැවෙනකොට ඇඩේ වෙනස් වෙලා එහි සාන්ද්‍රණයන් වෙනස් වෙලා අනිත් පැත්තට යනකොට මොකද වෙන්නේ මේක මේ රෝදේ කරකැවෙනකොට මේ ATP එක නිෂ්පාදනය වෙනවා. මේ ATP ඊළඟට නිදහස් කරනවා මේ මේට්‍රික්ස් එක දිශාවට. හරිද? ඊට පස්සේ මේවා වෙනම අරගෙන යන්න ඕනේ මේ සිරුරේ අවශ්‍ය තැන් වලට මේ ATP නිෂ්පාදනය කර ටික. නමුත් දැන් අපි දැක්කා කාබෝහයිඩ්‍රේට් වල තියෙන ශක්තිය කොහොමද ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව වලින් ජලයට සහ කාබන් ඩයොක්සයිඩ් බවට හදන ගමන්ම ATP හදන්නේ කියලා. දැන් අපි නැවත බැලුවොත් එහෙම එක ග්ලූකෝස් අණුවකින් ATP අපිට මේ NADH 10ක් තිබ්බා ඒක ATP 30ක් වුණා. ඒ වගේම FADH2 දෙකකින් ATP 4ක් වුණා. ඔබට මතක ඇති මේ ග්ලයිකොලිසියේදී ATP 2යි. ඒ වගේම ක්‍රෙබ්ස් චක්‍රයේදී ATP 2යි. ඒකට ඔක්කොම 30යි 4යි 4යි 38. ATP 38ක් ලැබෙනවා එක ග්ලූකෝස් අණුවකින්. ඒක තමයි වැදගත්.
නේද? අපිට ATP 38ක් ලැබෙන්නේ කොහොමද කියලා. එහෙනම් ප්‍රශ්න එවන්න ඊමේල් වලින් ඒවට මම උත්තර දෙන්නම්. බොහොම ස්තුතියි.